ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මචං රොබරි බොබ්ද කොයිද? ඔව් බා. රොබරි බොබ් කියන මොබයිල් ගේම් එක. හරි මචං ඉතින් ඔයගොල්ලන්ට තේරෙන ඇතිනේ රොබරි කියන්නේ මචං ඉතින් හොරගම් කරනවා කියන එක. අන්න ඒක තමයි මචං කියන්නේ. දැක්ක. අද මචං ඉතින් හොරගම් කරන ගේම් එකක් තමයි ගහන්න ඉතින් ඉන්නේ. දැක්කනේ බං. මේ ඉන්නේ හොරා පැනලත් ගිහිලා. දැක්කනේ. අම්මට හොඩුවා මූදු උදව් කළා තියෙන්නේ. හරිද ඔයගොල්ලන්ට ස්ටෝරි තේරෙන්නේ නැතිනේ මොකද උනේ කියලා. අන්න එක තමයි මෙතන සිද්ධ වුනේ. මුව බේරගත්ත ඉඳන් මචං මං ඉතින් මූට වැඩ කරනවා. අන්න එහෙම සීන් එක තමයි මෙතන වෙන්නේ. දැන් ඉතින් මූ කියන මගුල මං කරන්න ඉපේ. මුලා මතක කරන්න හොඳ නෑ මචං. හරි මචං ඉතින් යමන් බලන්න. මේ ගෙදර එච්චර අමාරුවක් නෑ බා. ඒක එච්චරයි. ඒකේ තව ගන්න දේවල් නෑ. හරි මචං ඉතින් ගැම්මක් තමයි සල්ලි නා හම්බුණා. ඊළඟ ලෙවල් එකට යමු. හරි මචං ඉතින් මම මේ කලින් ප්ලේ කරලා තියෙනවා. ඒකින්ද තමයි ඒක පොඩ්ඩක් දන්නවා. වෙන සීන් එක. හරි මචං ඊළඟ ගෙදරට යමු. අඩෝ සිරාටම ඊළඟ ගෙදර මොකද්ද බං වෙන්න තියෙන්නේ? අම්මට උඩුවන් අතන තමයි මචං නිදානේ තියෙන්නේ. අර තියෙන බං නිදානේ. හරි මචං එහෙනම් අපි යමු දැන් නිදානේ ගන්න. අඩෝ සිරාවටම මෙහෙත් තියනවා බං ඔය මුතු මැණික් එහෙම. අන්න එව්ව තරම් යම. අපරාධනේ බං නැත්තම් සල්ලිනේ. ඉක්මනට යම. වෙලාව කන්න බෑ. වෙලාව රන් හා සමානයි බ්‍රෝ. මට හොඩු. තව තියනවා බං සල්ලි කොහෙන් හරි උස්සන්න අන්න අතන බං. බලපන්. අර පීරිසිනේ බං උස්සන්නේ. රත්තරන්ද කිය අඩෝ සිරාවටම කවුද බං පීරිසි උඩ මුතු මැණික් තියලා යන එක? පට්ට ගොන්නේ. අඩෝ තව ටිකක් උස්සන්න ඕනේ බං. මෙන්න මෙහෙන් යම. දැන් හරි දැන් ෆුල්. දැන් තියෙන පැනල දුවන්. හරි මචං පැනල දිව්වා. ගැම්මක් තමයි. අඩෝ ඒ මොකද ඒ උනේ? කවන්නේ. හරි මචං ඉතින් ඔයගොල්ලෝ මම මේ හොරගම් කරන අතරතුරේ ගිහි වීඩියෝ ලයික් එකක් දාලා පොඩි සප් එකක් දෙන්න. සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නා අනිවාර්යයෙන් වීඩියෝ ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. හරි මචං අර තියෙන මචං නිදානේ. ඕක තමයි ගන්න ඕනේ. යමන් එහෙනම් ඒක ගන්න. අඩෝ ආච්චියෙක් ඉන්නවා බං. ආච්චියේ පෝච්චියේ වතුර නටනවා. මුට්ට මට හොඩු දැක්ක දුවපන් මාලා මගුලයි. අඩෝ දැක්ක නේද මේකේ එන්නේ? මාලා මගුල අඩෝ එනවා ඵලයන්. අඩෝ සීරාවටම බලපංකෝ ඉතින් මෙච්ච වැඩේ. ආච්චි කාරි දැක්කනේ බං. මං හිතුවේ නෑ දකි කියලා. හිතුවේ නැති දේවල් තමයි මචං වෙන්නේ. ආච්චිගේ පිටිපස්සෙන්ම යන්න ඕනේ බං. නැත්තම් හරියන්නේ නැහැ. නෝ දොරත් වහපන්. නැත්තම් ඔය ගේනේ ආයි. අන්න එහෙම. හරි මචං ඒක හරි. නිදානේ නම් ගත්තා. මොකෝ කියන්නේ යනවද? කොබන් අර ආච්චියේ පෝච්චියේ වතුර රටනවා අම්මට හොඩු දුවපන්. ඔය ගෑණි දැක්කොත් මල මගුල. හරි මචං ඉතින් දිව්වා. එහෙම තමයි ආච්චිට පොඩ්ඩක් වෙට්ටුවක් දාලා පයින්න ඕනේ නැතුව බෑනේ බං. ඊළඟ හෙට දුවමු මචං. හරි මචං ඊළඟ ගෙදර. හරි මචං ඉතින් මේක ඉස්සරහට යන්න අමාරු වෙනවා. එයා තමයි ගේම් වල හැටි. අඩෝ මට මතක හැටියට ආච්චිව මග ඇරියට පස්සේ ඕක එයිද බං? මට මතක නෑ වැඩි එහෙම තියෙන්නේ. ආච්චියේ පෝච්චියේ දකි ඉබන් ජාකිනා. ඒ ගෑණි දකින්න අනිවාර්යයෙන්. ඔය ගෑණි පිටිපස්සෙන් යන්න ඕන. අන්න එහෙම යන්න ඕනේ. මේ ආච්චිට නම් පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්ද කොහෙද? අර ගෑණි වගේ ටෝච් ගාගෙන ඇවිදින්නේ නැහැ. මේ ගෑණිට ඇස් පේනවද කොහෙද? ඔන්න ඔය කැමරේත් උස්සා යමන් බා. මස් කෑල්ලන්නේ තියෙන්නේ. තව මොනවා හරි තියනවද කියලා බලමු.
ඔන්න ඔය ආච්චි පිටිපස්සෙන් ගියොත් වැඩේ ලේසි බා. මල මගුලයි දුවපන්ද. අර ගෑණි දැක්කොත් බං හොයාගෙන ඉන්නේ. හරි මචං ඉතින් සල්ලි හරි අඩ සීරාවටම මට පේන්නේ මචං අර මල්ල ෆුල් පුරව ගන්න ඕනේද කොහෙද? එහෙනම් නෑ මචං මට ෆුල් පුරව ඉන්න පුළුවන්. එහෙමවත් මචං ඉතින් වැඩි මිෂන් ගහන්න ඉන්නේ නෑනේ. ඉතින් පොඩ්ඩක් ඔයගොල්ලෝ පෙන්නන්නත් එපා. හරි මචං ඉතින් මට කියන්න අමතකුණානේ. මේකේ මචං ඩවුන්ලෝඩ් ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. අඩ මේ මොකද මේ? මුන්ට මම දැක්කට ප්‍රශ්නයක් නැද්ද කොහෙද බා? කවන්නේ ඒක හොඳයි. තව මොක්කුද ඉන්නේ කියලා බලමු. මට උඩු සිකු ඔෆිස් එකේ එන්නේ අඩ ආච්චිත් ඉන්නවා බා. මාරුන්නේ. මෙන්න මෙතනින් පයිමු සේපේ. අඩ සීරාවට බලපන්. සිකියුරිටි කාරයා කොහෙද බං ඒ බලන් ඉන්නේ? ඌ පිස්සෙක්නේ. ඌගේ වැඩේ කරන්නේ හරියට. ඕක වයින් කළා වෙන එකෙක්ව දාගන්න ඕනේ. ඌ පිස්සෙක්නේ. කවුද බං පිස්සොන්ට ඔය වගේ රස්සාවල් දෙන්නේ? එයා මට වගේ දුන්නා නම් ස්කේල්ම කරනවානේ. අර මචං ඉතින් දැන් මචං හොරකම් කරන ගේම් එකක් දැම්මනේ. ඊට කලිනුත් දැම්ම මොකද්ද රොබරි වගේ හොම සීන් එකක් දැම්මනේ. ඊළඟ ගේම් එකේ මචං මං ගේන්නම් සිකියුරිටි මොකක් කර සීන් එකක්. මෙන්න මෙහෙටත් යවබ්බා. කෝවරු එයිද අඩෝ සිරාවටම එනවා බං අරු වෙනවා. මාව දකීද? මට උඩු අරු පොලිසියට කෝල් කළා නේද? මල මගුල අඩ දුවපන් දැන්. දැන් ඉතින් මල මගුලයක් නෙවෙන්නේ. අර පොලිසියට කෝල් කරන්න බෑනේ කරන්න මේ රෙද්ද. පොලිස් කාර්යය කොහෙද දන්නේ නෑනේ. මෙහෙට එන්නේ. පොර මෙහෙට එනවා. මෙන්න මේක වහපන්. නැත්තම් තා පොඩ්ඩෙන් කෙලවෙනවානේ. අඩෝ සිරාවට බලපං ඉතින්. අරු පොලිසියට කෝල් කළා කියහන්කෝ. කවන්නේ. ඊළඟ මිෂන් එකට යන්න පුළුවන්. එන එච්චරයි. හරි මචං ඉතින් මට මේක වැඩි මතක නැහැ. මම මේක ප්ලේ කළේ මචං පොඩි කාලේ. සිරා කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ. මේක පොඩි කාලේ ප්ලේ කරපු ගේම් එකක්. දැන් ඉතින් ලොකුයිනේ. දැන් ඕව මට මතක නැහැ. අඩ කවුද? යා අරු ටිකක් ඉක්මනට එනවා නේ බා. දැන් අරු එනවා කියහන් කොහෙද පයින්නේ? පයින්න තැනකුත් නැහැ. අරු දකීද? මට උඩ දැක්කා කියහන්කෝ. අඩෝ සිරාවටම කවන්නේ. අපි ආයම් ඔක පිටිපස්සෙම ගියා නම් හරි බා. නැත්නම් අපිට වෙලාවක් හම්බෙන්නේ නැහැ. බඩු ටික උස්සන් යන්න. අරු මාරගෙන. අරු දකීද? නෑනේ. බලපන් විදිහේ හැටි. අන්න අරු කෝල් කරලා කිව්වා ගියාන්කෝ. නැත්තම් මාව දකින්නේ නෑ බං. අඩෝ සිරාවටම කොහොමද බං එහාට යන්නේ? වැඩි හරියන්නේ නෑ බ්‍රෝ. සල්ලියක් විශ්වා දිව්වා. ඒකයි කරන්න තියෙන දැන් හොඳම වැඩේ. දැන් අරු අතන ඉන්නනේ බං.
මේ පැත්තේ හැංගෙන තැනුත් නෑ බා. නැත්තම් කොහේ හරි සේප්මන්ට් එකක් දාගන්න තිබ්බා. මෙන්න එතෙන්ටලා හැංගිලා ඉමු. මෙන්න මෙතන තමයි මචං නිදානේ තියෙන්නේ. හරිද? අරුත් එක්කම දැන් පිටිපස්සෙන් තමයි යන්නත් ඕනේ. අරු දුවන් යනවද බා? ඒක මාර වේග යන්නේ. ඕයි යෝම හිටපා. අඩෝ සිරාට මට දුවන්න තිබ්බා බා. බලපංකෝ මං ඒක ඉල්ලන් කෑවේ. මට දුවන්න හොඳට තිබ්බා මං දිව්වේ නෑ. ඇත්ත කියන්නේ බෑ. දිව්වර ඔය මගුල වෙන්නේ නෑනේ. හරි මචං. පෙට්ටිය ඇතුළට එලා ඉන්න ඕනේ මූ යනකම්. මූ ගියට පස්සේ වැඩේ දෙමු. නැත්තම් විශාල ඇණයක් එනවකෝ. දැක්කද? දැන් තමයි මචං නිදානේ උස්සන්න. හරි මචං නිදානේ නයිස්වා. දැන් මචං ආයි ගියොත් ආයි හවු වෙනවා මූණටම. ඒක සුව. ඒකින්ද එනකම් මෙහෙට වෙලා ඉමු. ඊට පස්සේ උගේ පිටිපස්සෙන් ආයෙ යමු. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. බලපංගෙදි මූ එන්නේ එන ස්ලෝනේ බා. ඉක්මනට වරෙන් බා. ස්ලෝත් නෑනේ. පොඩ අඩි ඉක්මන් කළත් වෙනවා. කවන්නේ. දැන් ඵලයන් දු මෙතෙන්දලා මොනවද බං මේ මූ හොයන්නේ? අන්න එහෙම යන්න ඕනේ මං කියනවාට. අරුත් එක්කම යන්නත් ඕනේ බා. හරි බංචා ඉතින් පැන ගත්තා. ගැම්මක් තමයි. හරි මචං ඉතින් ඊළඟ මිෂන් එක මොකද්ද? හරි මචං ඉතින් ඒකත් අනිවාර්යයෙන් ඒකත් උසමු. මොනවද දන්නේ උසන් තියෙන්නේ. බලමු නිදාන කොහෙද තියෙන්නේ කියලා. අන්න අර දොටේ කියහන්කෝ නිදානේ තියෙන්නේ. දැන් ඉතින් නිදානේ ගන්න ඵලයන්කෝ. හද්ද දොටේ නිදානයක් තියෙනවා. ඒක ගන්න යන්න ඕනේ. මොනවා හාල් පාරෝ ඉන්නවද දන්නේ. හැබැයි දැනට එක හාල් පාරුවෙක්වත් නෑ කියන්න බෑ ගියහන්කෝ අතන ඉන්නවනේ. මේ පැත්ත හැංගෙන දැනක්වත් නෑනේ. අරෝගේ පිටිපස්සෙම තමයි යන්න ඕනේ. නැත්තම් හවු වෙනවා බා. මෙන්න හෙරලා ඉමු. අරෝගේ පිටිපස්සෙන් ගිහිල්ලා කොහෙට හරි පැනගමු. කෝබන් අරෝ. මට හොඩ දොර. අපෝ වෑබන් කරන්න මේක. ඌ ඉක්මනට යනවා රෙද්ද. මෙට ඌත් එක්කම යන්න ඕන අනිත් පාර ඕකත් එක්කම යනවා. ඕකත් එක්ක පිටසෙන් ගියා හරි බා. ආර යන්න ඉක්මනට යමු. අරු දකීද බා මෙහෙම හිටියෝ. දැක්කේ නෑ. හරි මචං. ඒක හරි. දෙති යමන්කෝ ආයේ විදියටම. අල වගුලයි. මෙන්න මෙහෙම හැංගිලා ඉමු බා. අන්න අරු වෙනකන් නැත්නම් ඕක විශාල ඇණයක් වෙනවා. මොනවද බං ඉතින් බලන්නේ මෙන්න මෙහෙට වරේ මෙහෙ මොනවද උස්සලා. ඕයි. අන්නේ. හරි මචං දැන් නම් සල්ලි හරි. දැන් ඉතින් පයින්න තමයි තියෙන්නේ. සෙනෙක යමන් බන් දුවලා. වෙලාවනේ කන්නේ. කාලේ රන්හා සමානයි. යකෝ මෙච්චර සල්ලි පුරවලා ඇවිල්ලා සල්ලි නෑලු. මුංගෙත් බොරුනේ මන් තියෙන්නේ.
හරි මචං ඉතින් තව එක මිෂන් එකක් ප්ලේ කරමු ඇතිනේ. හරි මචං දැන් ඉතින් ඇති. අනිවාර්ය වීඩියෝ ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියන්න. නෑ මොකද මචං මට වීඩියෝ එක විනාඩි 20ට වඩා ගේන්න බෑ. දැන් විනාඩි 15ක් ගිහිල්ලා. හරි මචං ඉතින් අනිවාර්ය වීඩියෝ ලයික් කරන්න. සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නා නම් අනිවාර්ය වීඩියෝ ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් කොම්ලෝ අපි ගියා.